ඇත්තටම අන්සර් සර් කියන්නේ කවුද? කියන්නේ නැත්තරම නැතුවත් නෙවෙයි ගොඩාක්මත් නෙවෙයි යම් කිසි amount එකක් ඕන වුණා. මිනිස්සු මෙච්චර පීසා කනවා මේ කොහොමද කන්නේ මේ සල්ලි කොහෙන්ද මානසිකව සෑහෙන විදිහට වැටලා හිටපු ළමයෙක්. ඒ ළමයා මේ වෙද්දි වෛද්‍යවරයෙක්. knowledge එක කියලා කියන්නේ ඒකට limit එකක් නැහැනේ. මොකද තමන්ගේ skill එක තමන් ආස දෙයක් එක්ක යනවා නම් තමන්ට කවදාවත් එක fed up වෙන්නේ නැහැ. ඒකට මම මාතරේ ඉඳන් කොළඹට එනවා බයික් එකේ මම්ම ගිහලා හෙල්මට් එක දාගෙන මම්ම ගිහලා ලිෆ්ට් එක බෙදනවා. ගියා එදා ඒක ළමයාගෙන් පටන් ගත්ත ක්ලාස් එක තමයි මේ වෙද්දි ඉන්ස්ටිටියුට්ස් 8ක් බ්‍රාන්චස් 8ක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. අද අපිත් එක්ක ඉන්නවා අන්සර් සර් බයොලොජි සහ O level science කරන අපේ සර්. අපි කතා කරමු සර්ත් එක්ක. සර් අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. ඇත්තටම අන්සර් සර් කියන්නේ කවුද? අපි පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙමු කට්ටියට. අන්සර් සර් කියන්නේ ප්‍රොෆෙෂනලි ගත්තම ඩොක්ටර් කෙනෙක්. පැෂන් එක ලෙක්චර් කෙනෙක්, මොටිවේටර් කෙනෙක්. හොබි එක ගත්තම බිස්නස්මන් කෙනෙක්. මේ තමයි අන්සර් සර් කියන්නේ. ඒ වගේ ක්වොලිෆිකේෂන් ගොඩක් තියෙන සර් කෙනෙක් තමයි අන්සර් සර් කියන්නේ. සර් කොහොමද එතකොට මේ ටියුෂන් ෆීල්ඩ් එකට එන්නේ? සර් ඩොක්ටර් කෙනෙක්, ඒ වගේම සර් බිස්නස් උත් කරනවා. සර් කොහොමද මේ ටියුෂන් ෆීල්ඩ් එකට එන්නේ? ටියුෂන් ෆීල්ඩ් එකට එන්නේ දැන් ඩොක්ටර් කෙනෙක් වෙන්න කෙනෙක් කොළඹ යුනිවර්සිටි එකට එන්ට්‍රන්ස් වෙන්න ආවේ කොළඹ යුනිවර්සිටි කොළඹට එනකොට කියන්නේ මම සාමාන්‍යයෙන් මිඩල් ක්ලාස් ෆැමිලි. කියන්නේ නැත්තරම නැතුවත් නෙවෙයි ගොඩාක්මත් නෙවෙයි මිඩල් ක්ලාස්. එතකොට කොළඹ ආවම දන්නවා සාමාන්‍යයෙන් වියදම් එහෙම සැරයි. ඉතින් ඒ වගේ කාලවකවානුවක් ඉදිද්දී කරන්න උනේ මොනවා හරි දෙයක් මට කියලා amount එකක් එකතු කරගන්න. ඒ වගේ නැත්නම් මගේ දිනදා expenses ටිකට cover කරගන්න. ඒ වගේ දෙයකට මට ඉතින් යම් කිසි amount එකක් ඕන වුණා. කියන්නේ boarding fees ගෙවන්නයි, කන්නයි. ඉතින් ඒ වගේ පොඩි experience එකක් තියෙනවා. දවසක් pizza hut එක ළඟට ගිහිල්ලා බලන් ඉන්නවා මේ මිනිස්සු මෙච්චර පීසා කනවා මේ කොහොමද කන්නේ මේ සල්ලි කොහෙන්ද මේ එහෙම කියලා. ඉතින් සමහර දවස් තිබුණා සතියක් තිස්සේ සල්ලි එකතු කරලා එක ෆෘට් සලාඩ් එකක් කන්න සල්ලි එකතු කරන් ඉඳලා මේ එහෙම ෆෘට් සලාඩ් එකක් කන්න දවස් තිබුණා. ඉතින් මේ වගේ දේවල් එක්ක සල්ලි අවශ්‍යතාවයේ දැඩි ලෙසම තිබුණා. ඉතින් ඒකටත් එක්ක තමයි මොනවා හරි දෙයක් කරමු කියලා ඇත්තටම වෙන ජොබ් එකක් තමයි හෙව්වේ. ඉතින් වෙන ජොබ් එකක් හොයාගෙන ඉන්න අතරතුර ඒ වගේ ජොබ් එකක් සෙට් වෙලා මාස කීපයක් ඒ ජොබ් එක කරා ඇත්තටම. කෝල් සෙන්ටර් එකක වැඩ කරේ. වැඩ කරලා ලැන්ග්වේජ් එක පොලිෂ් කරගත්තා. මොකද කොළඹ එද්දී සිංහල විතරයි පුළුවන් හොඳටම දෙමළ පුළුවන්. ඉංග්‍රීසි බෑ. කතා කරන්න බෑ. එතකොට මොනවා හරි කරලා මැච් එකක් ගහන්න ඕන කියලා කමක් නැහැ කියලා කෝල් සෙන්ටර් එකට ගිහිල්ලා වැඩේ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉංග්‍රීසි ටිකක් අල්ලගත්තා. ඊට පස්සේ තමයි පළවෙනි රික්වෙස්ට් එක ආවේ මෙහෙමයි දැන් සර්ට මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද ක්ලාස් එකක් කරන්න පුළුවන්ද ඒකත් මාරම චැලෙන්ජින් ළමෙක් හම්බුනේ අවුරුදු දෙකක් තිස්සේ සයන්ස් සිලබස් එකම කරලා නැති ළමෙක්. ඉතින් ඒ වගේ ළමෙක් මානසිකව සෑහෙන විදිහට වැටලා හිටපු ළමෙක්. ඉතින් ඒ වගේ ළමෙක්ව ගොඩ දාන්න chance එකක් ආවා ඉංග්‍රීසි මීඩියම් වලින්. ඉතින් ඒ ළමයාගෙන් සෑහෙන එක්ස්පීරියන්ස් එකක් මම ගත්තා. ඒ කියන්නේ ඒ ළමයට අවුරුදු දෙක ඇතුළතදී මම මැක්සිමම් ගේම් එකක් ගැහුවා ඒ ළමයාට. වැඩේ ගොඩ දාගන්න සයන්ස් මුල ඉඳන් අග වෙනකම්ම මාස 9ක් ඇතුළතදී අවුරුදු දෙකක සිලබස් එක කවර් කරලා ඇත්තටම කියනවා නම් දැන් ඒ ළමයා මේ වෙද්දි වෛද්‍යවරයෙක්. ඉතින් වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්නවා. ඉතින් අවුරුදු 3rd year වගේ ඉන්නේ. ඉතින් ඒක තමයි මගේ පළවෙනි ළමයා. ඒ වගේම ඒ ළමයා ලොකු තැනකට ගිය achievement එකක්. ඉතින් ඒ වගේත් ඒකත් එක්ක තමයි ටියුෂන් ෆීල්ඩ් එකට කියන පැත්තට මම වෙන්නේ. ඉතින් ඕක තමයි ස්ටාර්ටින් එක. බලන ඔයාට හිතනවා ඇති බයෝලොජි වගේ ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක් මාස 9කින් කිසිම දෙයක් දන්නේ නැති බේසික් ළමයට කියලා දීලා ඒ ළමයා අද ඩොක්ටර් කෙනෙක් බවට පත් වෙන්න යනවා කියන්නේ සර්ගේ ස්කිල් එක සර්ගේ ටැලන්ට් එකට ඔයාට එතනින්ම පැහැදිලි වෙනවා සර් කවුද කියන එක. සර්ගේ ස්කූල් ලයිෆ් එක මොන වගේද? ස්කූල් ලයිෆ් එක ගැන කියනවා නම් most outstanding student කියලා කිව්වම හරි. සර්ගේ පාසල මාතා සාන්ත තෝමස් කුමාර විද්‍යාලය කියන්නේ සෙන්ට් තෝමස් එක. most outstanding කියලා කිව්ව මම කිව්වේ මේ ලොකු දෙයක් කරපු ඩෑල් එකක් නෙවෙයි. most outstanding ගොඩක් වෙලාට ක්ලාස් එකෙන් එළියමයි. ඒකයි කිව්වේ. එතකොට ඒ වගේ චරිතයක්. හැබැයි මගේ වැඩ ටික කරගත්තා. ස්කෝලේ ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට් ඩිබේට් කම්පිටිෂන්ස් අනම්මනම් ඔය වගේ හැම දෙයකටම වගේ සහභාගී වෙලා තියෙනව නැතුව නෙවෙයි. පන්තියේ කරන වැඩේ අතරම අනිත් හැම දෙයකටම එක්ස්ටර්නලි හැම දෙයක්ම ජොයින් වෙලා තියෙනවා. ස්පෝර්ට්ස් අනම්මනම් ඔක්කොම ටික. ඉතින් ඒ වගේ ගොඩක් එක්ස්පීරියන්ස් අත්දැකලා තියෙනවා. ඉතින් ඒ වගේන් ගත්තු අර never giving up කියන quality එක අදටත් ඒක මට වැදගත්. ඉතින් මම ඒ දේ දිගටම
පවත්වා ගන්න ඉස්කෝලෙන් ලැබුණු පන්නරේ දැන් මේ වගේ ඇත්තටම කතා කරන්න පුළුවන් කියන එකත් ස්ටේජ් එකක් ඉස්සරහා එනේ සඩන්ලි මොනවා හරි දෙයක් දුන්නොත් ඕන ක්‍රවුඩ් එකක් ඉස්සරහා කතා කරගන්න පුළුවන්. ඒ හැම පන්නරේම ලැබුණේ ඇත්තටම කිව්වොත් සෙන්ට් තෝමස් එකේ. ඒක වෙනම ලෙවල් එකක්. සර් දැන් ළමයිත් එක්ක ගනුදෙනු කරනකොට සර්ටම මුණ ගැහිලා ඇති. දැන් ගොඩක් ළමයි එක්කෝ ඇකඩමික් විතරයි ෆෝකස් කරලා තින්නේ, නැත්නම් ගොඩක් ළමයි එයාගේ ස්කිල් එක ටැලන්ට් එක පැත්තෙන්ම යන්න විතරයි ෆෝකස් කරලා තින්නේ. මේ දෙක කොහොමද ළමෙක් බැලන්ස් කරගන්න ඕනේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට? මෙහෙමයි ඇකඩමික් කියලා ගත්තොත් හරියටම අපි දෙයක් ඒ කියන්නේ ඉස්සරහට අනාගතයේදී කරන්න ඕන නම් අපි ඇත්තටම ස්කිල් බේස් දෙයක් තමයි කරන්න ඕන. කියන්නේ ඇකඩමික් පැත්තෙන් ගන්න පුළුවන් මැක්සිමම් ලෙවල් නොලෙජ් එක ගන්න ඕන. කියන්නේ නොලෙජ් එක කියලා කියන්නේ ඒකට ලිමිට් එකක් නැහැනේ. ඉතින් ගන්න පුළුවන් එක දැන් සාමාන්‍ය ළමයෙක්ට හිතෙන්න පුළුවන් තමන් මොනවා හරි එක විෂයක් කරොත් ඒකින් ලැබෙන නොලෙජ් එක විතරක් ඇති කියලා. හැබැයි මම කියන්නේ ඕනම විෂයක් කරද්දී ඒකින් ලැබෙනවා නොලෙජ් එකක් ප්ලස් ඒකේ උගන්වන ගුරුවරයා එයාගේ එක්ස්පීරියන්ස් නැත්නම් එයාගේ ජීවිතේ කතාවෙන් ඒ කියන්නේ මාරම දේවල් ටිකක් ගන්න පුළුවන්. ඉගෙන ගන්න ළමයෙක්ට එක්ස්පීරියන්ස් එකක් ඇති මාර නොලෙජ් එකක් ඒක. පොතෙන් පතෙන් ගන්න දැනුම විතරක් නෙවෙයි අපිට ඇහෙන දේවල් අපි මිනිස්සුත් එක්ක කතා කරද්දී එතන ලැබෙන නොලෙජ් එක මේ වගේ පට්ට නොලෙජ් එකක් අපිට ගන්න පුළුවන්. ඉතින් ඇකඩමික් සයිඩ් එකෙන් ගන්න නොලෙජ් එක මාර ඉම්පෝටන්ට්. ඒ ගන්න නොලෙජ් එක ඇප්ලයි කරලා අපේ ස්කිල් ටිකක් ඉම්ප්‍රූව් කරගත්තා නම් ඒ ස්කිල් එක ඉස්සරහට යද්දී හැබැයි ඒ ස්කිල් එක තමන් ආස ෆීල්ඩ් එක වෙන්නත් ඕන. මොකද තමන්ගේ ස්කිල් එක තමන් ආස දෙයක් එක්ක යනවා නම් තමන්ට කවදාවත් එක ෆෙඩ් අප් වෙන්නේ නැහැ. යාර කැමති නැති දෙයක් කරන්න ගියලා ඒක අකමැත්තෙන් කරනවට වඩා අපි මොනවා හරි දෙයක් කැමැත්තෙන් ඒකම අපේ ස්කිල් එක වර්ධනය කරගෙන කරනවා නම් ඒක ආයි වෙනම ලෙවල් එකක්. මට එක්සැම්පල් කියනවා නම් මම ක්ලාස් කරන්න හරි ආසයි. මගේ කියන්නේ පැෂන් එක, හොබි එක මේ හැමදේම මේක. ඉතින් මම දවසක් මට කොරෝනා සීසන් එකේ කොළඹ ඇවිල්ලා ක්ලාස් එක කරන්න තියෙනවා. එතකොට මම මාතරේ ඉඳන් කොළඹට එනවා බයික් එකේ. එදා හරියටම හවස මම හිතන්නේ ඊළඟ දවස් උදේ ක්ලාස් එක තියෙන්නේ. හවස 6:00යි 7:00යි මම හිතන්නේ මාතරින් පිටත් වෙනවා. පැය 4ක ගමනක්. ඉතින් තනියම එන්න ඕන කොරෝනා දවසේ. ඉතින් අර ID එක තියෙන නිසා එන්න පුළුවන් අවුලක් නැහැ. එනකොට හරියට ගාල්ල පහුවෙලා බයික් එකේ පැච් එකක්. රෑ 7:08 විතර ඇති බයික් එකේ පැච් එකක්. ඊට පස්සේ කොහොම හරි මම එනවා පැච් සෙඩ් එකෙන් සෙඩ් එකට. හැම සෙඩ් එකකටම ගිහිල්ලා හුලං ගහගෙන හැම සෙඩ් එකකටම යනවා. ගාල්ලේ සිට කොළඹ දක්වා හැම සෙඩ් එකකම හුලං ගගා යනවා. එදා පට්ට වැස්ස. ඒ කියන්නේ වැස්ස කියන්නේ ආයි පාර පේන්නේ නැහැ. මෙලෝ වාහනයක් නැහැ. සමහර තැන්වල වතුර පිරලා බයික් එකේ ඉතින් හුලං ගගා ඇවිල්ලා මම හිතන්නේ කළුතරත් පහුවෙලා ඇවිල්ලා යූෂුවලි මම කියන්නේ හැම සෙඩ් එකකටම දැම්මේ වම් පැත්තේ. එතන කළුතරදී සෙඩ් එකට මම දාන්නේ දකුණු පැත්තට. ඒක මට ලොකුට මීටර වෙන්නේ නැහැ පාර පේන්නේ නැති නිසා. එතන දාලා මම ඒ සෙඩ් එකට ගිහිල්ලා හුලං ටිකක් ගහගෙන ඊට පස්සේ මගේ ෆෝන් එකේ charge එක මම හිතන්නේ 2%. එතකොට මට හැරිලා කියන්නේ ආයෙත් මම ජර්නි එක පටන් ගත්තා. පටන් ගත්තාන් පස්සේ මට නිකන් පේනවා නිකන් මම පාස් කරපු දේවල්ම තමයි මම මේ පාස් කරන් යන්නේ කියලා. බැරිනම් ඇත්තටම කිලෝමීටර් 20ක් 25ක් ආයෙ අනිත් පැත්තට ඇවිල්ලා. ඒ කියන්නේ මාතර පැත්තට ඇවිල්ලා. මට හුලංගුත් නැහැ. යන්න විදියකුත් නැහැ. රෑ 11:00මාරත් පහුවෙලා. ඒ වෙද්දි ඒ කළුතර හරිය 11:12 විතර ඇති. ෆෝන් එකත් ඕෆ් වුණා. මම බලනවා ආයි පාරක් බේරුවල කියලා බෝඩ් එක දකිනවා. මං ආයි අනිත් පැත්තට ඇවිල්ලා තියෙන්නේ. මට කියන්නේ ඒතන හුලං ඒ වැස්ස කියන්නේ යන්න බෑ. ඇත්තට මේ හෙල්මට් එක වහගෙන යන්න බෑ. පේන්නේ නැහැ පාර. අරගෙන යන්න බෑ. කියන්නේ වතුර වදින ඒ පට්ට රිදෙනවා ඒක. එතකොට ඒ වගේ මට එතනදී ඇඬුණා ඇත්තටම. ජීවිතේ ඔය ක්ලාස් එකක් කරන්න කියලා ගිහිල්ලා මම ඔය වගේ කට්ටක් කාලා ඇත්තටම ඇඬුණා. එන ගමන් ඇඬුණා. මේ ආයෙත් ඇයි බං මට මේ වගේ පාර වැරදිලා ඕම ගිහිල්ලා මේව කියලා. ඊට පස්සේ ඉතින් කොහොම හරි කරලා ආයෙ හරවගෙන ආයෙත් අර සෙඩ් එකෙම ආයෙ හුලං ගහලා ආයෙ හුලං ගගා ගිහිල්ලා කොළඹ වෙනකන් ආවා ඉතින්. ඔය අමතක වෙන්නේ නැහැ. ඒ වගේ සීන් එකක් නම් ඒ කියන්නේ එච්චර දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන් ආසාවෙන් දෙයක් කරනවා නම් තමන්ට කරන්න පුළුවන්. මේ ක්ලාස් එක පටන් ගන්න උද්දුනොත් මට ගිය පළවෙනි ක්ලාස් එකේ ළමයි නෑ. කන්න තිබ්බ සල්ලි තියාගෙන ලීෆ්ලට් ටිකක් ගහගත්තා. A4 ටිකක් ගහලා print එකක් ගහගෙන මම්ම ගිහලා හෙල්මට් එක දාගෙන මම්ම ගිහලා ලීෆ්ට් එක බෙදනවා. ක්ලාස් ඉස්සරහා. ඊපස්සියක් විතර ගහලා බෙදනවා. බෙදුවෙන් පස්සේ දැන් මං එක්ස්පෙක්ට් කරන්නේ ළමයි එයි කියලා. ආයි බැනර් එකකුත් එහෙම ගහලා එහෙම එක්ස්පෙක්ට් කරායින් පස්සේ ඉතින් ඔක්කොම ලීෆ්ලට් උත් දීලා හෙල්මට් එක දාගෙන මං ගිහිල්ලා බලන් ඉන්නවා ඉතින් ක්ලාස් එකට ළමයි එයි කියලා. ඒක ළමයෙක්වත් නැහැ.
සතියක් බැලුවා දෙකක් බැලුවා ඊට පස්සේ සමහර දවස්වල උදේ පාන්දර 4 ක්ලාස් එක පටන් ගන්නෙ 7 ඉඳන් ඒ දවස්වල මොනවා හරි දෙයක් තියෙන්න බෑ සයන්ස් උත් දාලා මැත්ස් උත් දාලා 10 උත් දාලා 11 උත් දාලා සිංහල මීඩියම් උත් දාලා ඉංග්‍රීසි මීඩියම් උත් දාලා ඔක්කොම දාලා එකකටවත් ළමයෙක්වත් නැහැ එකකටවත් නැහැ ඔහොම මාස 3ක් විතර එක දිගට ක්ලාසස් වලට යනවා එක ළමයෙක්වත් නැහැ එතකොට ඒ අතරතුර පුළුවන් උපරිම කරා කියන්නේ මේක දිග කතාවක් ඉතින් ලොකුවට කියන්න අමාරුයි මේ ඉතින් උපරිම කරා ඇත්තටම පට්ටම කට්ටක් කෑව උතන්ට කියන්නේ එන්න එකම එක දවසක් අන්තිමට මාස 3කින් පස්සේ එක දවසක් එක ආයතනකින් කෝල් එකක් එනවා මේ කියන්නේ මං හැරිලා ගිහිල්ලා ක්ලාස් එකට ගිහිල්ලා පැයක් විතර බලන් ඉඳලා ආය ආව ඇත්තටම එනකොට එක ළමයෙක් ඇවිල්ලා ඉන්නවා සර් එනවද කියලා ආයි ගත්ත බයික් එක හැරෙව්වා ගියා එදා එක ළමයාගෙන් පටන් ගත්ත ක්ලාස් එක තමයි මේ වෙද්දී ඉන්ස්ටිටියුට්ස් 8ක් බ්‍රාන්චස් 8ක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වුණේ මේක එක ළමයෙක්වත් නැති පන්තියක් ළමයෙක් ඇවිල්ලා ඉන්ස්ටිටියුට් 8ක් ඒ වගේම ලංකාවේ දැවැන්ත ප්‍රධාන නගර හොල්ලන සර් කෙනෙක් බවට අද පත් වෙලා තිනවා. අර සර් කිව්වා මේ කිලෝමීටර් 20ක් විතර ආයි තාපස්සට ගියා කියලා. ඒ පිටිපස්සට ගත්ත කිලෝමීටර් ගාන තමයි දැන් අද සර් කිලෝමීටර් ගණනාවක් ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. සර්ගේ එතකොට මේ ටියුෂන් ලයිෆ් එකේ සර් කෙනෙක් විදියට ළමයින්ට මොනවද අරන් දීලා තියෙන ඇචීව්මන්ට්ස්? ඇචීව්මන්ට්ස් කියලා කියන්නේ ළමයින්ට සාමාන්‍ය තියරියෙන් ඔබට ජීවිතය කියලා කියන්නේ මෙන්න මේකයි. ජීවිතය අපිට කියන්නේ අඩුම කියන්නේ නැත්තරම නැත්තනකින් වුණත් ලොකු තැනකට යන්න පුළුවන් කියන මොටිවේෂන් එක මම ජීවිතේ එක්ස්පීරියන්ස් එකෙන්ම ළමයින්ට කියලා දීලා තියෙනවා. ඒ පළවෙනිම දේ. දෙවෙනි දේ තමයි ඒ ළමයින්ට ඒ කියන්නේ කන්සෙප්ට් කියන දේ අන්ඩර්ස්ටෑන්ඩ් කරන. කියන්නේ තමන් ඉගෙන ගන්න දේ තමන්ට තේරෙන්න ඕනේ. නැත්නම් O level කියන දේ වැඩක්ම නැහැ. අතරම. කියන්නේ O level කියන දේ වැඩක් නැත්තේ එයාලට ඒ කන්සෙප්ට් එක තේරුම් නැත්තම්. තමන් ඉගෙන ගන්න දේ නොතේරි ඉගෙන ගන්නවා නම් එතනින් ඇත්තටම දෙයක් ගන්න බෑ යාලට. ජීවිතේ ගැන වුණත් තමන් ඉගෙන ගන්න දේ වුණත් තමන් ඉගෙන ගන්න දේ තමන්ට දැනෙන්න ඕන. තමන්ට දැනෙන්න ඕන, තමන්ට ෆීල් වෙන්න ඕන මම මේ දේ ඉගෙන ගන්නවා. ඇයි මේක ඉගෙන ගන්නෙ? ඉතින් මගේ ළමයි ගොඩක් දෙනා එයාලා බෙස්ට් රිසල්ට්ස් දාලා තියෙනවා. ඇත්තටම ගත්තොත් 90% plus ABCs 75% plus A සමහර years තිබ්බා ක්ලාස් එකෙන් භාගයට වඩා කෙලින්ම A. එතකොට AB results ආයි කියන්නේ science කියන subject එක ඇත්තටම heavy subject එකක්. හැබැයි මේක හරියටම දැනගත්තා නම් concept wise දැනගත්තා නම් මේක මාරම lazy subject එකක් කියලා. අමාරු දෙයක් ඇත්තෙම නෑ ඇත්තටම. ඉතින් ඒ confident එක ළමයින්ට මම දීලා තියෙනවා. ළමයින්ට confidence එක දෙද්දී සර් ළමයින්ගෙන් දැන් මේ සර්ලා ඉගෙන ගද්දී ඒ වගේම දැන් ජෙනරේෂන් එක වෙනස් වෙලා තියෙනවා සර්ලාගේ ජෙනරේෂන් එකනේ සර් මේ ළමයින්ගේ දකින්න වෙනස්කම් මොනවද කියන්නේ දැන් මේ නූතන පරම්පරාවත් එක්ක ළමයින්ට ඒගොල්ලෝ මොනවද සර්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ සහ කලින් ළමයින්ට වැඩිය වෙනස්ද එතකොට ඒගොල්ලෝ පාඩම් කරන විදිය නැත්නම් සර්ට ඒ කට්ටියට මොකක් හරි උපදේශක් මොකක් හරි දෙන්න තියෙනවද ළමයි දැන් මේ ජෙනරේෂන් එක ගත්තම ඇත්තටම පට්ටම වෙනස්. අපේ ජෙනරේෂන් එකේ සර් කෙනෙක් ඇවිල්ලා මොනවා දෙයක් කියලා දුන්නාම සයිලන්ට් එකේ පාඩුවේ වැඩේ කරලා පාඩුවේ ඉන්නවා. දැන් ඉන්න ජෙනරේෂන් එකේ ළමයි තනිකරම වෙනස්. ඉතින් එයාලව ඒ විදියට ගෙනියන්න බෑ. දැන් ටෙක්නොලොජි එක තියෙනවා. ඊට අමතරව ඒ කියන්නේ ස්ටඩින් පැටර්න් එක ඩිෆරන්ට් ලෝකෙ ඉක්මනට දියුණු වීගෙන යනවා. ඉතින් මේ දෙකත් එක්ක තරඟ කරන්න ඕන නම් කම්පීට් කරන්න ඕන නම් මේකට ඇඩැප්ට් වෙන්න ඕන. මොකද අපි දන්නවා එවොලුෂන් තියරි එක අනුව කියන්නේ කම්පීට් කරන්න බැරි ඇඩැප්ට් වෙන්න බැරි කවුරු හරි ඉන්නවනම් ඒ අනිවාර්යයෙන්ම තරගෙන් පරාජය වෙනවා. එතකොට එයාට ඉස්සරහට යන්න බෑ. දැන් තියෙන වර්ල්ඩ් එකේ කොච්චර කරත් ඉස්සර ඉගෙන නොගත්තත් හරියට Tamanට යනකට යන්න පුළුවන්. දැන් තියෙන වර්ල්ඩ් එකේ ඔයා ඉගෙන ගත්තේ නැත්නම් ඔයාව එතනින් ඉස්සරහට යන්න බෑ. අනිවාර්යයෙන්ම යන්න බෑ. ඒ නොලෙජ් එක නැත්නම් ඔයා එතනින්ම පරාද වෙනවා. ඉතින් මේක කියන්නේ ඇත්තටම කම්පීට් කරන්න වෙලා ළමයින්ට. කියන O level එක හරියට ගොඩ දාගත්තේ නැත්නම් A level එක ගොඩ දාගත්තේ නැත්නම් එයාට යම් කිසි තැනකට යන්න බැරි මට්ටමකට ඇවිල්ලා. ඉතින් ඒක මාරම වැදගත් මේ ඒ කියන්නේ එයාලා ඒ දේ දැනගෙන තමයි ඉස්සරහට යන්න ඕන. එතකොට මේ කාලේ ඉන්න ළමයින්ට කියන්න තියෙන එකම දේ තමයි කියන්නේ Tamanට ඩ්‍රීම් එකක් තියෙනවා නම් ගෝල් එකක් තියෙනවා නම් ස්කිල් එක හදාගන්න පුළුවන් උපරිමයට නොලෙජ් එක ගන්න. නොලෙජ් එක ගන්න එක ලිමිට් කරන්න එපා. නොලෙජ් එක මැක්සිමම් ගන්න. අරගෙන තමන්ගේ ස්කිල් එක টপ නොච් එකට හදාගන්න. ටෙක්නොලොජි එකත් එක්ක තමයි යන්න ඕන. මැක්සිමම් කන්සෙප්ට්ස් ඉගෙන ගන්න ඕන. නොලෙජ් එක අරගන්න ඕන. ඉතින් ඒ දේවල් කරගත්තොත් හරියට මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ජෙනරේෂන් ගැප් එකක් කොච්චර තිබුණත් ගැනීම කියන දේ නොලෙජ් කියන දේ සාමාන්‍ය හැමදාටම වැලිඩ්. ඉතින්
ඒකට හරියන්න එක ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම සෙට් කරලා තියෙනවා. කියන්නේ දැන් ඔය අපි සෙන්ට්‍රික්ස් එක බේස් කරන්නේ. එතකොට ෆාස්ට් ට්‍රැක් කියන ප්‍රෝග්‍රෑම් එකත් එක්ක තමයි සෙන්ට්‍රික්ස් එක ජොයින් වෙන්නේ. ෆාස්ට් ට්‍රැක් කියලා කියන්නේ සයන්ස් එක හෙවි සබ්ජෙක්ට් එකක්. කියන්නේ මාස දෙක තුනකින් ඉගෙන ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකනේ. අවුරුදු දෙකක් යන grade 10 11 සිලබස් එක ෆාස්ට් ට්‍රැක් එකේදී කරනවා අපි දවස් 10න් chapters 35ක් සිලබස් එකම කවර් කරලා දානවා. ඒතර කොහොමද මේක කරන්නේ? concepts wise. theory wise ගියොත් අනිවාර්යයෙන්ම ඕක කරන්න බෑ. අකුරෙන් අකුර අර පෙත්ත දානවා වගේ තමයි. ගිරව දානවා කියලා කියන්නේ. එහෙම කරලා දැන් කාලේ ඉගෙන ගන්න බෑ. ඉතින් මේ කාල ළමයිට ඒක සෙට් වෙන්නෙත් නෑ. මේ කාල ළමයින්ට ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා නම් ඔයා කරන දේ එයාලට තේරෙනවා නම් දැනෙනවා නම් හරිද? ඔයා තියරි කරනවා නම් ඔයා යුනිට් වයිස් එක්සෑම්ස් කරනවා නම් ඊට පස්සේ ඔයාට රිවිෂන් එකක් හරියට ප්ලෑන් කරලා කරනවා නම් ඊට පස්සේ පාස් පේපර් කියන එකේ ඒ කියන්නේ ඇනලයිසිස් එකක් දෙනවා නම් එතනින් එහාට මේ වගේ ෆාස්ට් ට්‍රැක් එපිසෝඩ් සෙට් එකක් දෙනවා නම් ෆයිනල් සෙමිනාර් එකක් ටාගට් කරලා ප්ලෑන් කරලා දෙනවා. මේ වගේ හරි ප්ලෑන් එකක් අපි එළියට දැක්කුවොත් ඒ ළමයින්ටත් කියන්නේ ඒක මාර ආශිර්වාදයක්. ඒ වගේ මේ ළමයි ඒක වැළඳ ගන්නවා. ඇත්තටම. ඒතර ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකේ එක කෑල්ලක් තමයි ඔය ෆාස්ට් ට්‍රැක් ප්‍රෝග්‍රෑම් එක දැන් සෙන්ට්‍රික්ස් එකේ කරගෙන ඉන්නේ. ඒ වගේම ටීම් කොම්බ්‍රේඩ් අනිත් බ්‍රාන්චස් වලත් කරගෙන ඉන්නේ. දැන් අයිලන්ඩ් වයිඩ් ළමයි ඔන්ලයින් උත් ජොයින් වෙනවා. සෙන්ට්‍රික්ස් එකට සෑහෙන පිරිසක් එනවා. ටිකට කියන්නේ අයිලන්ඩ් වයිඩ් මේකට ලොකු ප්‍රමාණයක් ළමයි ජොයින් වෙනවා. ඇත්තටම අර සයන්ස් ගොඩාක් කවුල් කරගෙන ඉන්න ළමයින්ට මේක මාරම ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් ඒ වගේ අලුත් දෙයක් අපි ඉන්ට්‍රොඩියුස් කරොත් ඒක ඇත්තටම මාර වැලිඩ් මේ වගේ තැන. කියන්නේ මේ වගේ වෙලාවක ඕලෙවල් ළමයි දැන් ළඟයිනේ මාස් දෙකක් වගේ තියෙන්නේ. ඉතින් ඒ වගේ වැලිඩ් දේවල් කරන්න ඕන. එතකොට මේ ජෙනරේෂන් එක ඇත්තට මෙයාලට කියන්නේ දැනුම තියෙන ජෙනරේෂන් එකක්. මොලේ තියෙන ජෙනරේෂන් එකක්. එයාලා දන්නවා හරියට කාවද චූස් කරන්න ඕන කියන එක. ඉතින් ඒකට හරියට අපි ඔන් පොයින්ට් සමහර දේවල් දුන්නම ඒ ළමයි ඇත්තට ආදරෙන් ඒක වැළඳ ගන්නවා. එතකොට සර්ගේ මේ ප්ලෑන්ස් එක්ක ළමෙක් යද්දී ඇයි සර් ගාවටම ළමෙක් එන්න ඕනේ? සර්ගේ තියෙන විශේෂත්වය මොකද්ද? නැත්නම් සර් ගාවට ආවොත් ඒ ළමෙක්ට ලැබෙන වැඩපිළිවෙල ක්‍රියාවලිය ඒ ළමයා කරන්න ඕනේ දේවල් සහ මේ වගේ ඇයි ළමෙක් සර්වම තෝරගන්න ඕනේ? ඇයි ළමෙක් මාවම තෝරගන්න ඕන කියන්නේ එයාට සයන්ස් කියන දේ දැනෙන් ඉගෙන ගන්න ඕන නම් තියරි එකකින් ඔබට කන්සෙප්ට් එක ඇයි මම මේ දේ ඉගෙන ගන්නේ? මට මේ දේ තියෙන ප්‍රයෝජනය මොනවද? ඒ වගේම තමයි ජීවිතයට ගන්න පුළුවන් දේවල් ටික අරගෙන ඉස්සරහට කොහොමද Taman කියන කැරක්ටර් එක බිල්ඩ් කරගන්නේ? එහෙම තමන්ගේ පර්සනැලිටි එක බිල්ඩ් කරගන්න ඕන නම් එහෙම ළමයෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එයා මල් ළඟට එවි. මොකද තමන් කියන චරිතය, තමන්ගේ ඇටිටියුඩ් එක, තමන්ගේ පර්සනැලිටි එක ඒ දේ හදා ගන්න ඕන නම් දැනුමත් එක්ක අනිවාර්යයෙන්ම ළමයෙක් මගේ ළඟට එනවා. ඒ වගේමයි දැන් අපි නිතරම කතා කරන නිසා අද කාලේ දැනුම විතරක් තිබිලා මදි. ඒ වගේම ටැලන්ට් එක නැත්නම් ස්කිල් එක විතරක් තිබිලත් මදි. මේ දෙකම සමපාත වෙන්න ඕනේ. මේ දෙකේම මිශ්‍රණයක් තියෙන්න ඕනේ කෙනෙක්ට ඉස්සරහකට යන්න නම් ඕනම ෆීල්ඩ් එකක. එතකොට ඔයාට ඒ දෙකම එක තැනකින් ගන්න ඕන නම් ඔයා එන්න ඕනේ අන්සර් සර් ගාවට සරලවම. එතකොට සර් මේ දවස්වල සර්ගේ ප්ලෑන්ස් මොනවද? වැඩ කටයුතු මොනවද? ක්ලාස් වල තත්ත්වය, එතකොට සර්ගේ ඉන්ස්ටිටියුට් වල වැඩ කටයුතු මොනවද අලුත්? මේ දවස්වල අපි රීසන්ට්ලි අලුත් බ්‍රාන්ච් එකක් ඕපන් කරා. දෙමටගොඩ බ්‍රාන්ච් එක. ඉතින් ටීම් කොම්බ්‍රේඩ් එක අපේ බ්‍රෑන්ඩ් එක. ඉතින් ටීම් කොම්බ්‍රේඩ් බ්‍රෑන්ඩ් එකේ ලංකා අයිලන්ඩ් වයිඩ් බ්‍රාන්චස් දැනට 8ක් තියෙනවා. හෙඩ් බ්‍රාන්ච් එක තියෙන දෙහිවල. ඉතින් අයිලන්ඩ් වයිඩ් ඔන්ලයින් දෙනවා. ඉතින් ඒකේ වැඩ කටයුතු ටික යනවා. රීසන්ට්ලි දෙමටගොඩ බ්‍රාන්ච් එක ඕපන් කරලා ඉතින් හැම ක්ලාස් එකක්ම equipped with smart boards and කියන්නේ දැනට තියෙන ටෙක්නොලොජි එකේ top notch එකට හැම ක්ලාස්රූම් එකක් equip කරලා තියෙන්නේ. ඉතින් AC classroom මේ දේවල් ඔක්කොම ඉතින් ඒ දේවල් handle කරනවා. ඊට අමතර 26 next year අලුතෙන් ඉන්න ළමයි grade 10 and grade 11 එයාට වෙනම ලස්සන වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. ඉතින් හැම අවුරුද්දෙම අපි අප්ග්‍රේඩ් වෙනවා ඇත්තටම. ටියුට් එකේ ඉඳලා ටියුට් කවර් පේජ් එකේ ඉඳලා ටියුට් එකට අන්තර්ගත කරන දේවල් ඉඳලා කියලා දෙන ස්ටයිල් එකේ ඉඳලා එයාට යූස් කරන ටයිම් එක එයාට දෙන්න ඕන කියන්නේ මොන වගේද efficiency එක වැඩි කරන්නේ ළමයින්ට ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ දේවල් වල plans ටික මේ දවස් ටිකේ ගහගෙන ඉන්නවා. ඊට අමතරව ෆාස්ට් ට්‍රැක් එක O level ළමයින්ට බේස් කරලා යනවා. ඒ ළමයින්ට තව ෆුල් පේපර් රයිටින් ප්‍රෝග්‍රෑම් එකක් දාලා තිනවා. ඒ කියන්නේ මගේ ළඟට එන ළමයෙක් සාමාන්‍යයෙන් grade 10 නම් තියරිස් ටික කවර් කරගන්නවා. ඒට අදාළව යුනිට් වයිස් එක්සෑම් සෙට් එක කවර් කරගන්නවා. ඊට පස්සේ මාස 3කට සැරයක් ටර්ම් එක්සෑම් එක කවර් කරගන්නවා. ඊට අමතරව ක්වෙස්චන් රිසෙට් එකක් කවර් කරගන්නවා. ඊට අමතරව MCQ මාස්ටර් කියලා සීරීස් එකක් යනවා. grade 11 වලට ආවයින් පස්සේ යාළුවා ඔබට තව ටිකක් ඇක්සලරේට් කරනවා. ඒ කියන්නේ මාස 6ක් වෙනකන් ওই තියරි අනම්මනම් ටික කරලා එක්සෑම්ස් ටිකත් කරලා මාස 6න් පටන් ගන්නවා පාස් පේපර් රිවිෂන් එක. පාස් පේපර් රිවිෂන් එකේ ඒ ළමයිව ලස්සනට පේපර්ස් වලට පුරුදු කරලා ඒ ළමයින්ට ඒක ඇනලයිසිස් එක කොහොමද, ඩිස්කෂන් එක කොහොමද යන්නේ, ආන්සර් එකක් ලියන්නේ කොහොමද,
මේ දේවල් ටික ලස්සනට ප්ලෑන් කරලා පුරුදු කරවලා හරියටම අන්තිම මාස 3 වෙද්දි මේ ෆාස්ට් ට්‍රැක් සෙට් එක පටන් ගන්නවා. එපිසෝඩ් 10කට කඩලා. ඒ එපිසෝඩ් 10ත් ලස්සනට ළමයා ආයි පාරක් සිලබස් එක කවර් කරද්දී කොහොමද අපි මාස 3කට කලින් සිලබස් කවර් කරනවා. කවර් කරලා අන්තිම එපිසෝඩ් 10 ආයි පාරක් සිලබස් එක කවර් කරනවා. ෆාස්ට්. ඒකට ඒ ටික ලස්සනට කවර් කරලා ඒකේ එපිසෝඩ් දෙකක් ඉවර වෙද්දි තුන්වෙනි එපිසෝඩ් එක යනවත් එක්කම ෆුල් පේපර්ස් ලියන්න පටන් ගන්නවා. ඒකට ළමයින්ට ෆුල් පේපර්ස් 8ක් ලියවනවා අන්තිමට එක්සෑම් යන්න කලින්. එයාට ඒක මාක් කරලා ඒක රෑන්කින්ග්ස් දීලා එයාලා ඉන්න තැන මේව කරලා අරගෙන ඒක මාර එෆෙක්ටිව්. ඉතින් ඒ ඔක්කොම ටික කරලා ලස්සනට ෆයිනල් ටාගට් පේපර් එකක් දෙනවා. ලංකාවේ මෙච්චර කාලයකට කරපු සහ කරන රයිට් මේ වෙනකොට අපි 13 hour seminar concept එක. ඉතින් 13 hour seminar එකේදී එයාලා ෆයිනල් ටාගට් පේපර් එකක් දීලා ඒක ප්‍රැක්ටිස් කරවලා ඉතින් 9 වෙනි පේපර් එක එයාලා O level කියලා ලියන්නේ 10 වෙනි ෆුල් පේපර් එක. ඉතින් ඒ වගේ ලස්සනට අවුරුදු දෙක ප්ලෑන් කරලා තමයි මම සයන්ස් කියන එක ලස්සනට අරගෙන යන්නේ. ඊට අමතරව බයොලොජි ගැන ඒක පස්සේ වෙලා කතා කරමු අපි ක්‍රීම් කොම්බ්‍රෙඩ් එක ගැනත්. මේ ඔය වගේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් 26 එකට දාලා තිනවා. ඉතින් අලුතෙන් ඉන්න ඕනම ළමයෙක්ට ඔය ප්‍රෝග්‍රෑම් එක ඇතුලෙන් යවුවා කියලා කියන්නේ ඉතින් ආයි ඉතින් සයන්ස් ඒ කියන්නේ ඉතින් ගන්න පුළුවන් තේරෙනවනේ ඉතින් ආයි නිකම් වෙනවා ඔය වගේ ප්‍රෝග්‍රෑම් එකකට. ඔයා ඉන්නේ 0 නෙමෙයි ඔයා මයිනස් සිටියත් ඔය අනිවාර්යෙන් සයන්ස් ගොඩ දාගන්නවා. ඒ වගේ වැඩපිළිවෙලක් තමයි සර් හදලා තියෙන්නේ. මොකද ඒ වැඩපිළිවෙල දැන් අහන් ඉතින් අපිටත් නිකන් මටත් නිකන් ඒ වගේ එතකොට මේ වගේ වැඩපිළිවෙලකට ඔයාලට පුළුවන් සර්ච් එක එකතු වෙන ආන්සර් සර්ච් එක. සර් එතකොට මේ වැඩපිළිවෙලත් එක්ක කෙනෙක් එකතු වෙනවා නම් සර්ගේ තියෙන ක්ලාස් ටයිම් ටේබල් මොනවද? ටයිම් ටේබල් කියලා කියන්නේ දැනට ටයිම් ටේබල් හැම දෙයක්ම කියන්න අමාරුයි. ජොයින් වෙන්න පුළුවන් බ්‍රාන්චස් ටික තමයි කැන්ටින් නම් සෙන්ට්‍රික්ස් එඩියු ස්පේස්. කොළඹ නම් දෙහිවල ජොයින් වෙන්න පුළුවන් ටීම් කොම්බ්‍රේඩ් එකේ. ඒ වගේම ටීම් කොම්බ්‍රේඩ් දෙමටකොට ජොයින් වෙන්න පුළුවන්. ටීම් කොම්බ්‍රේඩ් තිහාරිය ජොයින් වෙන්න පුළුවන්. ටීම් කොම්බ්‍රේඩ් නිගම්බ ජොයින් වෙන්න පුළුවන්. ටීම් කොම්බ්‍රේඩ් අකුරණ ජොයින් වෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අනිත් ටීම් කොම්බ්‍රේඩ් බ්‍රාන්චස් ටික තියෙනවා. ඒ ටිකේ මට කරන්න වෙලාවක් නැහැ. ඉතින් කියපු ටිකේ ජොයින් වෙන්න පුළුවන්. අයිලන්ඩ් වයිඩ් ලංකාවේ ඕනම ළමයෙක්ට ටීම් කොම්බ්‍රේඩ් ඔන්ලයින් හරහා දැනට බැචස් දෙකක් යනවා. ඉතින් ෆාස්ට් ට්‍රැක් වලට උනත් ජොයින් වෙන්න පුළුවන්. නැත්නම් අලුත් ක්ලාසස් වලට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් ඔන්ලයින් හරහා ජොයින් වෙන්නත් පුළුවන්. ඉතින් මිස් වෙච්ච ළමයින්ට Zoom recordings හැම දෙයකම තියෙනවා. ඉතින් ඒ recordings ටික බලන්නත් පුළුවන්. එන හරි ක්ලියර්ලි යට වැඩේ ලස්සනට කරගෙන යන්න පුළුවන්. ඉතින් ජොයින් වුණොත්. අම්මේ තාත්තේ ඔයාගේ ළමයා ඉන්නේ ලංකාවේ කොතනක වුණත් ලංකාවේ මොන කෙරවලේ වුණත් ළමයාට සයන්ස් වලින් නැත්නම් බයෝ වලින් ඉංග්‍රීසි මීඩියම් ගොඩ දාගන්න මයිනස් නෙවෙයි මයිනස් වලත් අන්තිම කට්ටේ හිටියත් A level බයොලොජි ඒ වගේම O level සයන්ස් ගොඩ දාගන්න එකතු වෙන්න ඕනේ ඉංග්‍රීසි මීඩියම් වලින් අනිවාර්යෙන් ආන්සර්ස් එක. ඒ තියෙන වැඩපිළිවෙලට ඔයාට ඔයාගේ ළමයාට අනිවාර්යෙන් සක්සස් ලයිෆ් එකක් ඩෙෆිනිට්ලි ගන්න පුළුවන්. එහෙනම් අපි තවත් එපිසෝඩ් එකක් හම්බෙමු. ඔයගොල්ලන්ට ජය වේවා.